tour of Sigiriya and Hello, Sigiriya Yaduni. jungle Komada? with Gypsy Tales. Welcome. හලෝ යාළුවනේ වෙල්කම් ටු ජිප්සි ටේල්ස් කොහොමද ඉතින් එන කාලෙකින් ඉතින් අද අපි අලුත් vlog එකක් තා පටන් ගත්තා කරන්න අපි යන්නේ සීගිරිය අද ඉතින් අපි දෙන්න අද සීගිරිය යන ගමන් ඔයගලන්ට පෙන්නන්න මොනවාද වටපිටාවේ මොනවාද වෙන්නේ කියලා ඉතින් අපි දෙන්න වැස්සත් එක්ක සීගිරිය යන්න හදන්නේ ඉතින් ඔහොම බලන් ඉන්න ඉස්සරහට මොනවද වෙන්නේ කියලා අපි ඔයගලන්ට හැම විස්තරයක්ම දෙන්නම් කාලෙකින් ඉතින් අපි මේ vlog එකකින් ආවේ ඉතින් අපි ක්‍රිකට් ගගහන් හිටියේ මෙච්චරක ඉතින් අපි දෙන්නන්ට vlog එකකින් ආවේ ගොඩක් කාලෙකින් එහෙනම් ගිහිල්ලා අපි ඊළඟ ටික බලමු කොහොමද වෙන්නේ කියලා bye see you guys ඉතින් අපි යන්න හදන්නේ මුලින්ම සීගිරියට බලමු ඉතින් අපි ගිහිල්ලා ගිහිල්ලා මේ බුලත් පිටක් කාගෙන තමයි ඉතින් මම මේ යන්නේ මට කතා කරගන්න බෑ මම මේ කියන්නේ මේ යන පාරේ තුනෙන් පස්සේ පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ සීගිරියට යන පාරේ මොකද අලි ගැවසෙනවා මේ පාරේ ගහලා තියෙන්නේ ඉතින් අපි කට්ටිය යනවා ගිහිල්ලා ඔයගොල්ලන්ට ලස්සන ඇත්තටම මා ලස්සනයි ගිහිල්ලා බලන්න මොකද්ද වෙන්නේ ඇත්තට ලොච්චර ලස්සනද කියලා යනකො මම ඉන්නේ බුලත් උඩකුත් කෑවානේ guys ඔන්න ඉතින් අපි සීගිරිය යන ගමන් ඉන්නේ අපි මුලින්ම ඔයගොල්ලන්ට සීගිරි පෙන්නන්න යන්න බලන්න කොච්චර ලස්සනද මේ යන පාර ඔයගොල්ලන්ට පේනවා ඇති ඉන්නේ කණිකර සීගිරියට යන පාර ඉතින් අපි මේ යන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්න අපි ඉස්සරහට තාම නාත් තියෙන්නේ කි කොහොමද ටිකට් කළා සත්‍ය කීයද 120යි. වැඩිහිටිය 120ද ඔව්. වැඩිහිටිය ටිකට් එක 120යි අපි දැන් ඉතින් පොඩි දෙයක් guys ඔන්න ඉතින් අපි පටන් ගත්තා සිංහ කටකාවට යන්න ඕනේ ඉතින් මෙතනින් තමයි අපි පටන් ගන්නෙ පඩි නැග ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා බබා සිංහ කට නෙමෙයි සිංහ පාද. සිංහ කට සිංහ පාද හරි මොකක් හරි ඉතින් අපි මේ ඉස්සරහට පෙන්නන්නම් මේ අපි ඔන්න නැගගෙන යන්න හදන්නේ ඔයාලට පේනවා අර උඩටම තියෙනවා යන්න බලන්න මංකි කෙනෙක් ඉන්න වෙන්න කොහමද ලස්සන සීගිරි ගලක ඉන්නේ ඉතින් අඩෝ රිලව ලස්සන නේද බෑ guys ඔන්න ඉතින් අපි සිංහ කටගාවට ඇවිල්ලා ඉන්නේ මෙතන දැන් තමයි ඉතින් දැන් පටන් ගන්න තියෙන්නේ තා පොඩ්ඩක් තියෙනවා ගාන කට්ටිය යනවා ගා උඩේ මෙතනට යන්න ඕනේ ඉතින් අපි බලමු කියලා වයිෆ් නම් නැවතුණා බෑ කියලා ඉතින් මං යනවා කොහමද guys ඉතින් මේ බලන්න ලස්සන සීගිරි උඩම ඉන්නේ අපි ගාන පේනවා ඇති මාර ලස්සනයි උඩටම එන්න ඕනේ ඉතින් අද ක්ලයිමේට් එකත් සුපිරි ඒ කියන්නේ වැස්ස එන්න හදන්නේ ඉතින් ඩබල් එක බලලා බහින්න ඕනේ වට්ටම ලස්සනක් ඉන්නේ
guys ඉතින් අපි සිහිවටනයට ගත්තා සිංහ පාදේ. ඉතින් පට ලස්සනයි. මේ තිරිවාන ගල්ද මේ? නෑ ඔය ස්ටෝන්. ස්ටෝන් එක නදලා. guys ඉතින් අපි සීගිරි ජංගල් තමයි යන්නේ අද. ඉතින් තමයි හැරෙන්න තියෙන්නේ. ඉතින් අපි බලමු තුම්මන් හන්දියේ මමට හැරෙන්න ඕනේ. මේ පාරේ යන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි බලමු ගිහලා මේ පාරේ කොහමද කියලා. අන්න guys අපි සීගිරි ජංගල් සුද ඇවිත්න්නේ කෝකෝ නේ. අපිට කොහෙවත් හම්බෙලා නැහැ මේක. බලන්න සිනමන් නයිස් ටී එකක් ගත්තා. වෙල්කම් ඩ්‍රින්ක් එකට ආවේ. නහම්නේ මොකද පපාය ජූස්. මේ මික්ස් ෆෘට් එකක් තමයි මම ගත්තා. අපි රූම් එකට යනවා. guys ඔන්න ඉතින් අපි ආවා බලමු රූම් නම්බර් 7 තමයි අපිට හම්බ වුනේ. ඉතින් බලමු කොහොමද කියලා රූම් එක. හලෝ කොහොමද? ඒක තමයි ඉතින් රූම් එක. ඉතින් අපේ බෙඩ් එකනේ. බෙඩ් එක බලන්න බෙඩ් එක ඇනිවර්සරි එකට හදලා ලස්සනට ඒකවිල. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා රූම් එකේ. හරි කොප්පන්. ටීඑන් කොෆීස් තියෙන ඔක්කොම ඒක හදාගන්න පුළුවන් විදියට. ඊට පස්සේ තියෙන්නේ මේක ඇතුලේ තියෙන මිනි ෆ්‍රිජ් එක. මේ ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ? මේක නම් ඒක තියෙනවා. චාර්ජබල් නේ. ඔව් chargeable නම් තමයි. ඔක්කොම චාර්ජබල් තියෙනවා. චූටි ජැක්කනේ ඉලෙක්ට්‍රික් තියෙනවා. චූටි ජැක්ලින් ඊට පස්සේ චෑ එකක් තියෙනවා. ඩෙස්ක් එකක් තියෙනවා. ටේබල් එකක් තියෙනවා. මේ තියෙන්නේ මේක මෙනු එක. ඔයගලන්ට ඕන මෙනු එකේ පෙන්නන්නම් මම. තියෙන්නේ මෙනු එකේ ඔක්කොම දේ සාමාන්‍ය වුණු ප්‍රයිස් ලොකු ප්‍රයිස් නෑ. සාමාන්‍ය හොඳ ප්‍රයිස් එකක් තියෙනවා. තමතරව කතේ වෙල්කම් සීගිරි ජංගල් එකට පොඩි වෙල්කම් එකක් තියෙනවා මෙනු එකක්. ආයුර්වේද මෙනු එකක් තියෙනවා ඒගොල්ලෝගේ වෙනම. ඒගොල්ලෝ තියෙනවා වෙනම ආයුර්වේද වලට වෙනම පැකේජස් තියෙන මේක ඉතින් අපි බලමු try කරලා මොනවද තියෙන්නේ කියලා. ඉතින් සෝෆා එකක් තියෙනවා වෙනම. king side double bed එකයි lamp shade එකක් තියෙනවා. ඉතින් TV එක මෙතන තියෙනවා. මෙතන තියෙනවා සෝබත් එකක්. අපි දැස්ස ඩම්බර් එකට ලාවා. laundry bag එක අයන් එක slippers තියෙනවා. බර කිරණ එකක් තියෙනවා weight එක. ඒක තමයි සම්පූර්ණ view එක bathroom එකේ. jacuzzi එකක් bathtub එකක් washroom මෙතන separate වෙනම ලස්සන shower area එකක් තියෙනවා. මේක කොහොමද තියෙන්නේ? එතන item ඔක්කොම ටික තියෙනවා. shampoo condition soap ඔක්කොම තියෙනවා. ඉතින් අපි දෙන්නක් තියෙනවා.
හලෝ. ඊළඟට යන් බැල්කනි ඒරියා එකට. ඒගොල්ලන්ට පේන ඇති ලස්සන ගාඩන් විව් එකක් එක්ක තියෙන බැල්කනි ඒරියා එක. මම පෙන්නන්න. මේ තියෙන බැල්කනි ඒරියා එක චෙයර්ස් දෙකක් තියෙනවා වෙනම. මේ තියෙන්නේ සෙපරේට් රූම්ස් වෙනම තියෙනවා. ඒක තමයි. ගායිස් ඉතින් ඔන්න ඉතින් අපි ඇවිල්ලා පොඩි සෙට් වෙන්න යන්නේ. මේ තමයි අපේ වයිට් එකට ගෙන ආවේ potato chips omelette and pork තියෙනවා. ඉතින් අපි මේ පාර ගෙන එරිස්ටොෆ් එකක් චීස් එකක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකේ රස වගේම ආතල් එක කොහොමද කියලා. එහෙනම් ආවේ ඒ දුයා ඉතින් guys අපි ඩිනර් එකට ආවා. ඩිනර් එකට ආවට අපිට තරම් පට ක්‍රවුඩ් එකක් හිටියේ. මේ මට අපිට මැසේජ් සෙපරේට් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මාර සෙනඟක් ඉන්නින්ද ඉතින් අපි පොඩි ඔයගලන්ට පොඩියට ඉතින් අපි වීඩියෝ ටිකක් ගත්තා. ඩිනර් එකේ මොනවද තිබිලා අතරම මාර varieties වගේක් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ හොටෙල් එකක් සීග්‍රි ජංගල් හොටෙල් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ අත්දැකීම ගන්න මාර ලස්සනයි. ඇත්තටම ලොකු varieties වගේක් තියෙනවා. ඇත්තටම හොඳ හොටෙල් එකක්. බලන්න ඉතින් මේ ඔයගොල්ලෝ ගිහිල්ලා කොහොමද මේ හොටෙල් එකේ ඉතින් කෑම බීම ඔක්කොම ඇත්තටම මාර හොඳයි. මාර රහයි. ස්ටාෆ් එකත් හොඳයි. guys ඉතින් මේ තියෙන්නේ මේගොල්ලේ බාය ලොන්ජ් එක. ඇත්තටම හැමදේම තියෙනවා. මේගොල්ලෝ පේ කරලා ගන්න ඕනේ. ඔයගොල්ලෝ ඕන විදියට ඔයගොල්ලෝ හදලා දෙනවා. ඔයගලන්ට හැම දෙයක්ම තියෙනවා මෙතන මේගොල්ලෝ බාය ලොන්ජ් එකේ. ඉතින් එදා කට්ටිය පොඩි හැපනින් එකක් ගත්තා. කට්ටියම ඇවිල්ලා පොඩි මියුසිකල් එකක් තියලා ඒකත් ගමේ විදියට තමයි ඔක්කොම arrange කරලා තියෙන්නේ. ඉතින් ලස්සන ඒ ඔක්කොම. Good morning. ඉතින් අද දැන් යන්න හදන බ්‍රෙක්ෆාස්ට් එකට ආලියා එකේ sorry ආලියා සීගිරි ජංගල් ආලියා මම මතක් කරේ සීගිරිය. හරි ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ලන්ච් එක වෙන්නේ කියලා. බලන්න කච්චේ ලස්සනයි බස්. ඒක පොරිනස් වැඩි අද බලමු අපි ගිහිල්ලා අද කොහොමද කියලා. guys breakfast ke लिए chicken mutton food double just strawberry chicken container salad corn එකට આવොත් අපිට තියෙනවා මෙහෙම කාන්ද අයියෝ juice beetroot juice, cucumber juice, one half,
fresh milk, papaya, passion fruit. Okay. What video like that? Spice making it. That yogurt. Color on that. Rice. Okay. String hoppers. Chicken curry kattina. Fresh milk. Fish curry. Dal curry. Okay. Huh? Birthday. Bar area එක බාර් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අද ටුඩේ ඔෆර් එකක් යනවා 140ක කැපචිනෝ වලට और कॉफ़ी वलට ඊට පස්සේ අපි තියෙන රෙස්ටුරන්ට් එකේ කවුන්ටර් එකයි කොම්පියුටර් ජිම් මේ ඔක්කොම තියෙනවා පූල් ජිම් මෙතන තියෙන කුවේරබා කියලා වෙනම තියෙනවා කුවේරබා එක මෙතන තියෙන ඔයගොල්ලෝ පූල් ටේබල් එක ඉස්සරහම හරි මේක පූල් බාර් එක ඔයගොල්ලන්ට පුළුවන් පූල් ගහන්න ඕන මෙතන තියෙන ලස්සන ආර්ට් එකක් බලන්න කොච්චර ලස්සනද කියලා ලස්සන ෆොටෝ ඒරියා එකක් තියෙනවා හලෝ යාළුවනේ ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා දැන් ඉන්නේ සිගුරු ජංගල් එකේ කියන්නකද මේ විස්තර ටිකක් විස්තර ටිකක් කියන්නේ අපි ආවේ කොහෙන්ද සිගිරිය ලයන්ස් රොක් එක ගාව ඉඳලා ආවේ විනාඩි 15ක් වගේ ඇතුළත තමයි මෙතනට අපි ආවේ. ඉතින් රූම්ස් 60ක් තියෙන ඩියුලක්ස් ප්ලස් සූට් වගේ තියෙන රූම් කැටගරි වලින් තියෙන ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක් මේක. කෑම ඇත්තටම හරි රසයි. ස්ටාෆ් එක හොඳයි. හොඳ ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නවා. ඉතින් මේ හොටෙල් එකේ අපි ලන්ච් එකේදී ඔයගොල්ලන්ට දෙන්නන්න මොනවද තියෙන්නේ කියලා මම හිතන්නේ අපිට බුෆේ දෙකක් හම්බුනේ ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම බුෆේ බට් ලන්ච් එක අලා කාට කියලා තමයි ඉන්නේ ෆොරිනර්ස් ගාන ගොඩක් ඉන්නේ මම හිතන්නේ බලමු ඉතින් අපි එහෙනම් දවල්ට අපි කියන්න විස්තර ටික ඉතින් ටේබල් ටෙනිස් ඔයගොල්ලන්ට ටේබල් ටෙනිස් උනත් ගහන්න පුළුවන් මේකට ඇවිල්ලා ඔයගොල්ලන් අපි ඊළඟට පෙන්නන්න ගයිස් ඉතින් මේ තියෙන ජිම් එක ඔයගොල්ලන්ට පේනවා ඇති ඔක්කොම තියෙනවා මේකේ ගයිස් ඔයගොල්ලන්ට පෙන්නන්නම් පූල් එක ඉතින් පූල් එක මෙතන මහා ලස්සන පූල් ඒරියා එක ඉතින් පූල් ඒරියා එක ගයිස් ඉතින් අපි ස්පා එකට යනවා පොඩි ට්‍රීට්මන්ට් දෙකකට
ගයිස් ලන්ච් එකේ ඉන්නේ සෙට් මෙනු එකක් ඉතින් මේ ටිකෙන් අපි එක තෝරගමු මොනවද කියලා. ඉතින් ගයිස් අපිට ආයේ මං ගත්ත බිරියානි එක ඔයාගත්තේ මොකද්ද? සීෆුඩ් එක. ඉතින් අපි බලමු කොහොමද රහ කියලා. හරි. හායි කොහොමද ඉතින් අපි ඉතින් සීග්‍රී ජංගල් එකේ චාරිකාව ඉවර කළා. දැන් ඉතින් ගෙදර යන්න හදන්නේ. ස්පා එකකට ගියා තෙල් නාලා ඉන්නේ අපි බබියා. ඔය ස්පා එකකට ගියා මොකද්ද ඒ කරේ? අනේ මන්ද වන්නන් දෙන්නේ. ශිරෝදාර තෙල් එක. මොකද්ද වන්දක් කරා. ඉතින් සුවඳයි තෙල්. එකත් ගිහිල්ලා දවල්ටත් කාලා අපිට අලාකාඩ් මෙනු එකක් තිබ්බේ ඒකත් කාලා. ඉතින් හොඳ ඇත්තටම හොඳ හොටෙල් එකක් ගිහිල්ලා බලන්න අපි වීඩියෝ එක දාන්නම් Gypsy Tales YouTube channel එකෙන් subscribe කරන්න. කෑම එහෙම හරිම රසයි නේ. කෑම එහෙම හරිම රසයි ඇත්තටම. ඉතින් ගමේ විදියට එහෙම තමයි නේ සීගිරි ඒ කෑම ඒක කන්න පුළුවන් ඇත්තටම රසයි. මිනිස්සුත් හොඳයි කට්ටියත් හොඳයි ඉටි ස්ටාෆ් එක ගොඩක් හොඳයි රූම් එකත් ක්ලීන්. මේ පූල් එකත් හොඳයි. ඉතින් හැම ජිම් එක ඔක්කොම හොඳයි. රේට් එකක් දෙනවා නම් 10න් 8ක් 9ක් වගේ දෙන්න පුළුවන් හොඳ හොටෙල් එකක්. එහෙනම් ඉතින් අපි ඊළඟ vlog එකෙන් හම්බ වෙමු. අපි එනම් යනවා. බයි. බයි.